මයික්‍රෝවේව් වලින් ආහාර රත් කිරීම ශරීරයට අහිතකරද? මේක ගොඩක් අය හිතන ප්‍රශ්නයක්. ඇත්තටම අහිතකර කිරණ වන්නේ එනම් ජීවාණු අයනීකරණය කිරීමට හැකි කිරණ හා අංශු වන්නේ ගැමා කිරණ, එක්ස් කිරණ, ඇල්ෆා අංශු, බීටා අංශු. ඔබ එක්ස්රේ කදම්බයකට විශාල වේලාවක් නිරාවරණය වුණොත් ඔබේ DNA අණුවක තියෙන එක රසායනික බන්ධනයකින් එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවි ඉවත් වෙනවා. මෙන්න මේ ගැලවි ඉවත් වන එහෙම නැත්නම් ඉවත් කරන ශක්තිය ලබා දෙන්න පුළුවන් එක්ස්රේ වලට. මයික්‍රෝවේව් වලට එහෙම බෑ. මයික්‍රෝවේව් කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෙවෙනියට ශක්තිය අඩුම තරංග වර්ගය. එම නිසා මයික්‍රෝවේව් වලින් DNA විකෘති වෙන්නේ නැහැ. එසේනම් මයික්‍රෝවේව් වලින් ආහාර රත් කිරීම ශරීරයට අහිතකර නැහැ.